නාට්‍ය කලාව ආරම්භ වෙන්නේ කොහොමද? ඇත්තටම නාට්‍ය කලාව ආරම්භ වෙන්නේ මේක පෙරදිගය අපරදිගය විදිහටනේ යන්නේ. ඉතින් බටහිර නාට්‍ය ආරම්භ වෙන්නේ ග්‍රීක නාට්‍ය වලින්. පෙරදිග නාට්‍ය ආරම්භ වෙන්නේ භාරතේ මහාභාරතය මූලික කරගෙන සංස්කෘත නාට්‍ය වලින්. ඒතර ওই දෙකෙන් පළමුව අපිට සැලකෙන්නේ ග්‍රීක නාට්‍ය සම්ප්‍රදාය. ග්‍රීක නාට්‍ය සම්ප්‍රදාය. ඔව් මම අහලා තියෙනවා අර මිදියුෂ කතන්දරේ මේ වසන්ත උත්සවයක් වගේ එකකදී දෙවියන් සතුටු කිරීම උදෙසා පවත්වන උත්සවයකදී දියෝනිසස් කියන කෙනා මේ මමයි දියෝනිසස් කියලා මෙහෙම අත උස්සලා මේව කරලා. එයා තමයි පළවෙනි නාට්‍ය කියලා. ඔව්. මොකක්ද එයාගේ නම මේ තෙස්පියන්. මටත් පොඩ්ඩක් දැනගෙන හිටියේ හොඳට ගියා. තෙස්පියන් ඇවිල්ලා මමයි දියෝනීසියස් කියලා ගලක් උඩ නැගලා කරපු රංගනය තමයි පළවෙනි රංගනය කියලා සැලකෙන්නේ.